අපිත් එක්ක ඉන්නවා නිමේෂ් බ්‍රේක් කැම්පස් එකේ වයිට් කෝට් සෙරමනි එකට සූදානම් වෙලා ඉන්න තවත් බොහොම සුවිශේෂ කෙනෙක් බොහොම සතුටින් ඉන්න කෙනෙක්. හුඟක් වෙලාවට අපි අහලා තියෙන දෙයක් තමයි මේ දරුවෝ ලෝකෙ වෙන රටකට ගිහිල්ලා ඉගෙන ගන්න කිව්වහම ලොකු බයක් තියෙනවා, භීතියක් තියෙනවා. තනි වෙයිද? අපිට කාත් කවුරුත් නැති වෙයිද? කොහොමද මේක කරගන්නේ කියලා. බ්‍රේක් කැම්පස් එකේ මාස කිහිපයක මේ පුහුණුවෙන් පස්සේ ඔබට දැනෙන හැඟීම කියන්නකෝ මට. දැන් මෙහෙමයි. මම රෙක් එකට ඇවිල්ලා උපරිම මාස දෙකක් ඇති. ඒ මාස දෙකේදී මට ගොඩක් යාළුවෝ එකතු වුණා. ගෝමෙල් එකට මම යන්නේ. ගෝමෙල් කැම්පස් එකට යන යාළුවෝ 25ක් විතර ඉන්නවා. ඒ කට්ටියත් එක්ක අපිට ඇනටොමි ක්ලාසස් තිබ්බා, ඉංග්‍රීසි ක්ලාසස්, ඊට පස්සේ රෂියන් ක්ලාසස් තිබ්බා. ඒ හින්දා අපි හැමදාම වගේ ෆිසිකල් එකතු වෙනවනේ. ෆිසිකල් එකතු වීමෙන් තමයි අපේ බොන්ඩ් එක හැදෙන්නේ. දැන් ෆැමිලි එකක් හැදිලා ඉවරයි. ඔව් දැන් කැම්පස් එකට ගියාට පස්සේ අපිට බයක් නැහැ. අපේ ෆැමිලි එකක් තියෙනවනේ. දැන් හුඟක් වෙලාවට භාෂාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ භාෂාව පිළිබඳ ප්‍රශ්නේදී කොහොමද වාට රෙක් කැම්පස් එකෙන් වාට උදව් කරේ? අපි දැන් යන්නේ බෙලරුස්. බෙලරුස් වල ගිහිල්ලා අපිට මේ පේෂන්ස්ලා බලන්න යනවා 3rd day ඉඳන්. රෂියන් ලැන්ග්වේජ් අවශ්‍යයිනේ. ඒ රෂියන් ලැන්ග්වේජ් අපිට උගන්වන්න රෂියන් නේටිව් කෙනෙක්ම ගෙනල්ලා අපිට උගන්වනවා. රෂියන් ක්ලාසස් වල. ඒකෙන් තමයි මම හිතන්නේ හොඳටම අපේ ඒ ලැන්ග්වේජ් එක හැදෙන්නේ. මොකද රුසියාව වගේ රටකට විසිට් එකකට ගියත් කෙනෙක් ෆෝන් එකේ ඇප් දාගෙන පාරක්වත් අහගන්න බෑ. දැන් ඔබට බය නැහැ. ඔව් දැන් අපිට සාමාන්‍යයෙන් අපේ දේවල් ටික arrange කරගන්න පුළුවන්. එන්න එහෙම අපිට ලැන්ග්වේජ් එක හදලා දෙන හින්දා රෙක් එක ගොඩක් සතුටුයි. රෙක් එක ගන්න මොකද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වයිට් කෝට් එක ඇඳගෙන ඉන්න වෙලාවේ? අපිට මෙහෙම අපේ අනාගතය හදාගන්න රෙක් එක උදව් කරනවා. ඒකට ගොඩක් thanks. එහෙනම් සුබ ප්‍රාර්ථනා කරනවා. ලෝකෙ කොහේ හිටියත් මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ශක්තිය ඔබට ලැබෙන්න කියලා. Thank you. Brick Campus. We make your dream